ලෝක රතුපුරුෂ සමාජයේ එක්සැනිවට ශක්තිය ලැබෙනවා කියලා ප්‍රාර්ථනා විශේෂයෙන්ම පහුගිය නොවැම්බර් මාස ඇති වූ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විවිධටපත් පවුල්වල දරුවන් සඳහා පාසල් පොත් සහ උපකරණ කට්ටල බෙදා දීමේ වැඩසටහන. මේ වැඩසටහන දිස්ත්‍රික්කයේ පුරාම ක්‍රියාත්මක වෙන්නේ අපගේ හොංකොං රතුපුරුෂ සමාජයේ මූල්‍ය දායකත්වයේ යටතේ. ශ්‍රී ලාංකිකයන් හැටියට තියෙන අත්දැකීමක් තමයි කොයිතරම් ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වුණත් අපේ මිනිසුන්ගේ හදවත් උණු වෙන ස්වභාවයක් නිරතුරුව තියෙනවා. ගවට තමන්ට හිමි රතුකුරුස ව්‍යාපාරය කියන්නේ මං හිතන්නේ වසර ගණනාවකට පෙර සිට මුළු ලෝකයටම යුද අවස්ථාවලදී ස්වභාවික විපත් අවස්ථාවලදී වැනි සෑම අවශ්‍ය අවස්ථාවකදීම මානුෂීය ආධාර ලබා දෙන ව්‍යාපාරයක්. මෙම ව්‍යාපාරයේ මම හිතන්නේ සෑම වසරකම මැයි මාස 8 වන දින රතුකුරුස දිනය ලෙස නම් කරලා තියෙනවා. මෙහි නිර්මාර්තු වුණේ ජීන් හෙන්රි ඩනන් නැමැති මැතිතුමා. ඔහුගේ ජන්මදිනය සමරනු වස් තමා මෙම දිනේ එලෙස ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා ලෝක යුද තත්ත්වවලදී හැම විපත් අවස්ථාවලදීම රතුකුරුස සමාජය තමා ඉස්සෙල්ලම ඉදිරියට එන්නේ. මේවා ස්වේච්ඡා වැඩසටහන්. බොහෝ අවස්ථාවල කෙනෙක් තව කෙනෙක්ට උදව් කිරීමට එන්නේ තවත් උදව්වක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් රතුකුරුස සමාජයේ එහෙම නෙමේ ස්වේච්ඡාවෙන් ඇවිල්ලා අවශ්‍ය ඕනෑම බරපතල අවස්ථාවකදී මෙම උදව් සඳහා ඉදිරිපත් වෙනවා. අපිට මෑතක හොඳම උදාහරණයක් ලෙස අපිට පහුගිය වසරේ නොවැම්බර් මාසයේ දිත්වා සුළි කුණාටුවට අපි මුහුණ දුන්න අවස්ථාවේ අපේ උදව්වට ඉස්සරින්ම ආපු ස්වේච්ඡා සංවිධානය තමයි රතුකුරුස සංවිධානය. අපි රූපවාහිනී වලින් දැක්කා ඔවුන් කොහොමද මේ අවස්ථාවේ ඇත්තටම ඊටාම භයානක ස්ථානවලට පවා ගිහිල්ලා ඔවුන්ගේ ජීවිත පවා අනතුරට වැටෙයිදෝ කියන දේ ගැන නොහිතා ඔවුන් ඒ උදව්ව අපිට සිදු කරා. දරුවන් බේරාගත්තා, දෙමව්පියන් වයසක දෙමව්පියන්ගේ ජීවිත බේරාගත්තා, විනාශ වෙච්ච ගෙවල් වලට ඇතුල් වෙලා ඒ සෑම දෙයක්ම කරා. මං හිතන්නේ වතුර ගලන අවස්ථාවල වතුර ඕන් යට කරගෙන යන අවස්ථාවලදී තමන්ගේ ජීවිත පරදුවට තියලා තමයි මේ උදව් කරන්නේ. ඒක අපි දකිනවා ඇමරිකා, ඊශ්‍රායල, ඉරාන යුද්ධයේදීත් අපි දකිනවා රූපවාහිනියෙන් රතුකුරුස සමාජයේ ඕනෑම භයංකාර ස්ථානයකට ගිහිල්ලා ඔය ජීවිත බේරා ගැනීමට ඒ අමාරු හැම අවස්ථාවකම ඉදිරිපත් වෙන්නේ රතුකුරුස සංගමය. කොන්කොන් රාජ්‍යයේ ආධාර ඇතිව දරුවන් 1000ක් වෙනුවෙන් පාසල් පොත් ඇතුළු උපකරණ කට්ටල ලබා දීමට බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ දරුවන්ට ඒක විශාල උදව්වක් වෙනවා. ඔයාලගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න දෙන මේ මහඟු පිටුවහල බොහොම ස්තුතිවන්තව බාර අරගෙන ඒක ඊ타ත්ම මනවින් කළමනාකරණය කරලා පාවිච්චි කරන්න කියන ඉල්ලීම මමත් කරනවා. HB රණග හංගම මහාවිද්‍යාලයේ